සුරවමියක රූසිරි ගන්වන විට ඈස්සරාගේ තුනු සපුවෙන් ලොවක් වශීකృత විට ඒ සුරවමියට සැඟවී සෑම විසිතුරු දෙයකටම එපිටින් අනවරතව එන අතිර බව සිහියුනිද. ඒ මොහොත බුදුගුණ සිහියුනිද. අපිස් දිවියේ මහිම දුටු හැරිස් ඒ අල්ප වූ තෘප්තියෙන් ගෙවන ජීවිතයේ පහන් සංවේගය උදෙසා බැතිබර ගීතාවලියක් ඔබ හමුවේ තබන වගයි. පුල තිසි පුරවර දුල විසි ගැන්වෙන භක්තිගී පෙළ ආරම්භන්නට අපිස් දිවියේ මහිම දුටු හැරිස් විජේසිංහයන්ට යොමු වන්නට පෙර සුරවමිය නුඹ කුමක් තෙපලන්නේද? සත්තකින්ම අපිස් දිවියෙහි මහිමය දුටු හැරිස් තමා ඔහු. අනන්ත ආශාවන්ගෙන් පිරි ජීවිත ගෙවන මේ ලෝකේ ඔහුගේ ආශාවන් අල්පයි. ඉන් එක් ප්‍රධාන රිස්සක් තමයි දැහැමි ගීයක් ගයා සිත පහන් කර ගැනීම. ඔහු අප හැඩ කරන අතරේ ඔහුගේ හිත හැඩ කරන්නේ සත්ක්‍රියා කිරීමෙන්, මෙවැනි සුන්දර බැතිගී ගැයීමෙන්. වෙනදා දෑතින් අප රූසිරි ගන්වන ඔහු මෙදා ස්වරයෙන් සුවපත් කරන අයුරු නරඹමු, දකිමු.
යවන කාලේ ඇතිලෝ වාසී භව දුක නසනා සේමා භව දුක නසනා සේමා වන්දිනේ මොක්ෂ පතාලා සිරි බුද්ධ ගයා සිරි බුද්ධ ගයා විහාරේ වන්දිනේ මොක්ෂ පතාලා. කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල්ලුවිනේ බුද්ධ පරිනිර්වාණය සිදුවීමත් සමග පිළිගත හැකි හා යම් අතිශෝක්තිමය සිදුවීම් රාශියක් සිදු වුණා. බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලාට අයිතීන් ඉදිරිපත් කිරීම නිසා මෙය මහා ගැටලුවක් බවට පත් වුණා. බිම්බිසාර රජුපුත් අජාසත් රජු මල්ල රජුන්ට ලිඛිතව තම අයිතීන් ප්‍රකාශ කළා. විසඳුමුනේ ද්‍රෝණ බ්‍රාහ්මණයා මේ ධාතු පළහිලව්ව නිමා කිරීමට සමහන්කරුවෙකුසේ පත්වීමයි. මෙසේ ධාතු විභජනය කිරීමේදී ඉතිහාසයේ සඳහන් වෙනවා අපූරු සිද්ධියක් වුණාය කියලා. යශෝදා දන්නවා ඒ සිද්ධිය. දෝණ බ්‍රාහ්මණයාටත් තණ්හාවක් ඇති වුණා ධාතු සම්බන්ධයෙන්. ඔහු මේ ධාතු වලින් එකක් හෝ යම් ප්‍රමාණයක් ඔහුගේ කෙස් වැටියේ සංගවා ගත්තා. ශක්‍රයාට අපි කියන්නේ සහසස් කියලා. ඇස් සහසක් ශක්‍රයාට තියෙනවා. ශක්‍රයාගේ මේ ඇස් වලට මේ හොරකම පෙනුණා. ශක්‍ර දේවේන්ද්‍රයා මොකද කළේ? තව්තිසා දිව්‍ය ලෝකේ දිව්‍ය සෑයක් හැදුවා. අර දෝණ බ්‍රාහ්මණයා හොරකම් කළ ධාතුන් තැන්පත් කරලා හැදූ ඒ මාහැඟි සෑය තමයි සිළුමිණි සෑය. තව්තිසාවි ගියේ නැති වුණාට අපි මහ පොළවේ ඉඳන් ඊට වඳින්නේ හැරිස් මාමා වගේම බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව. අනික මේ ගී හඬ අපිව ඒ ලෝකයට දෙව්ලොවට නිතැතින්ම ගෙන යනවා. සිළුමිණි සෑය වඳින් රම්‍ය තව්තිසා භවනේ සිළුමිණි සෑය වඳින් රම්‍ය තව්තිසා භවනේ පතමින සාන්ත අමා සුන්දර සම්පත් නිවනේ ගලනා මිනි කඳසේ නිල් සිසිල් ජලෙන් හොබනා ගලනා මිනි කඳසේ නිල් සිසිල් ජලෙන් ඔබනා ලංකාර වූවනොමා ආලංකාර වූවනොමා ගංගා තීරෙදී එදිනා සිරිමත් සිරි සිදුවත් කපාලා තමන් හිසකේ සිරිමත් සිරි සිදුවත් කපාලා තමන් හිසකේ තමන් හිසකේ සිරිමත් සිරි සිදුවත් කපාලා තමන් හිසකේ මම මතු බුදුවේ නම් රැඳේවයි සිතා තුටිනේ අහසේ දැමු කෙසදා
රජුන් මහත් බැතිනා අහසේද මුකෙසලා සත් රජුන් මහත් බැතිනා රැගෙන රන් සොඳිනේ රම්‍ය තව්තිසා භවනේ සිළුමිනිසය සදා කේසදා නිදන් කරලා සිළුමිනිසය සදා කේසදා නිදන් කරලා සෑමා අමරගෙන සෑමා අමරගෙන තුම් නිවන් පතා වඳිනේ සිළුමිනිසය වදින් රම්‍ය දෞතිසා භවනේ මේ ගී එකතුවේ නව සංගීත සංයෝජනය කළේ හැරිස් විජේසිංහයන්ගේ සමීපතයෙක් මෙන්ම ශ්‍රී ලාංකේය සංගීතයේ තනු උල්පත ලෙස වරැඳෙන රෝහණ වීරසිංහයන්. ආදරණීය රෝහණේනි, ප්‍රශ්න දෙකයි ඔබගෙන් අසන්නේ. මේ ගීත ඇතැම් විට අනුකාරක ගීත වුණත් එදා ගීතය නගා සිටුවන්නට කළ මෙහෙවර කුමක්ද? දරුවෙකු ලෙස ඔබ මේ ගී වින්දාද? ඇත්තෙන්ම ඔබ කියව වගේම මේ ගීතවල මුල් ගීත උත්තර භාරතීය තනු. ඉතින් මේවා ඒ කාලේ ශ්‍රී ලංකාවේ කොලම්බියා ඒ වගේම HMV තැටිමාර්ගයෙන් ලංකාවේ බොහොම ප්‍රචලිතව පැවතුණා. ගුවන් විදුලියනුත් වාදනය වුණා. ඒ වගේම තැටි මිලදී ගත්ත අය ඒවා ගෙවල් වල වාදනය කරමින් ඒවා රස වින්දා. ඉතින් මේ ගීතවල තිබිච්ච තනුවල තියෙන ඒ මధుර බව තමයි ඒ හැමදෙනාගේම ග්‍රහණයට ලක් වුණේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපේ සංගීතඥයොත් මේ තාමත්ම ජනප්‍රිය තනු නිසා මේවා ඒවට සිංහල වචන යොදලා ගායනා කරමින් ඒ අලුත් ගීත රාශියක් මේ විදිහට ගායනා කරලා තියෙනවා. නමුත් මේ ගීතවලට හැම කෙනෙක්ම හැම රචකයෙක්ම පදනම් කරගත්තේ බෞද්ධ තේමාවන්. එක්ක බුද්ධ වන්දනා එහෙම නැත්නම් බෞද්ධ ඉතිහාසය එහෙම නැත්නම් අපේ ඓතිහාසික දේවල් ඒ වගේම මේ දේශාභිමානී ගීත. ඉතින් මේවා ඉතිබිච්ච තනුවල තියෙන ප්‍රබලත්වය තමයි මම හිතන්නේ මේ ජනප්‍රියත්වයට හේතු වුණේ. මම පුංචි කාලේදී මේවා රසවින්දා පමණක් නෙවෙයි මේවා ගායනා කරමින් පුදුම විදිහේ ආස්වාදයක් වින්දා. මම පන්සලේ අපේ දහම් පාසලේ ඒ වගේම නොයිකුත් පින්කම් අවස්ථාවල් වල මම මේ ගමේටම හෙන්න මේ ලවුඩ් ස්පීකර් යොදලා තිබිච්ච පන්සලේ මම මේ ගීත ගායනා කරලා තියෙනවා. ඉතින් මම රසවින්දා කියන එකේ ආයි කෙලවරක් නැහැ. හැරිස් විජේසිංහයන් පුරන මේ ගී පාරමිතාව ඔබ දකින්නේ කොහොමද? හැරිස් විජේසිංහයන් අපේ ආදරෙන් කතා කරන හැරිස් අයියා මේ ගීත ගායනයට ඉතාමත්ම රුචිකත්වයක් දක්වන අයෙක්. විශේෂයෙන් හැරිස් අයියා ගායනා කරන්න රුචිකත්වයක් දක්වන්නේ මේ ඒ වගේ භක්ති රසය දනවන එහෙම නැත්නම් කරුණා රසය එහෙම නැත්නම් ආදරය ඒ වගේ බොහොම ලයාන්විත ගීතවලට. ඉතින් ස්වතන්ත්‍ර තනු කීපයක්ම මම හැරිස් අයියා වෙනුවෙන් නිර්මාණය කරලා ඔහු ගායනා කරලා තියෙනවා. මේ හැම එකකටම වඩා මට හිතුණා මේ ගීතවලට ඔහුගේ හඬ, ඒ කියන්නේ ඔහුගේ මේ දයාබර හඬ, කරුණාබර හඬ, බොහොම සංයමයෙන් යුක්ත හඬ මේ ගීතවලට බොහොම ගැළපෙනවා කියලා. එතුමත් කාලාන්තරයක් තිස්සේ මේවා ගායනා කරලා මේ හොඳට පළපදියම් වෙච්ච නිසා මේ තනු මම හිතන්නේ ස්වතන්ත්‍ර තනුවකට වඩා මధుර ආකාරයට ගායනා කරන්න හැරිස් අයියට පහසු වෙනවා. ඉතින් මම හරි රසයක් වින්දා හැරිස් අයියා මේ ගීත ගායනා කරලා ඉවරණයෙන් පස්සේ.
සෑසි මුනි ගෞතම ස්වාමී ලෝබලනා සඳෙහි මෙතපා ලෝබලනා සඳෙහි දිනති ජනතා සසරින් ගොඩලන්ටා තිලුනා සෑසි මුනි ගෞතම ස්වාමී ලෝබලනා සඳෙහි මෙතපා ලෝබලනා සඳෙහි ලංකා ශ්‍රී දිසි කැලනිපුරේහි මැණික් පුටුවටා මිනිපළඟෙහි ලංකා ශ්‍රී දිසි කැලනිපුරේහි මැණික් පුටුවටා මිනිපළඟෙහි අයිතිය ගන්ටා යුදයට පත් වූ මහෝදරාදින්නේ තිලුනා සෑසි මුනි ගෞතම ස්වාමී ලෝබලනා සඳෙහි මෙතපා ලෝබලනා සඳෙහි වෛරේ ශ්‍රී මුනි දැකලා සැනිනා දිස්විගුවන්හි රැස් විහිදාලා වෛරේ ශ්‍රී මුනි දැකලා සැනිනා දිස්විගුවන්හි රැස් විහිදාලා සාන්ත ධර්මේ දෙසුව සඳෙහි දබරේ සිනිලා මෙත් පෑනාද කළා තිලුනා සෑසි මුනි ගෞතම ස්වාමී ලෝබලනා සඳෙහි මෙතපා ලෝබලනා සඳෙහි සුමන සමන් දෙවි පැහැදියේ කල්හි කළ ආරාධන පිළිගෙන තොස්මි සුමන සමන් දෙවි පැහැදියේ කල්හි කළ ආරාධන පිළිගෙන තොස්මි සමන් ගිරෙහි තැබු සිරිපාදේ සුවඳා මාලා උදමුව සැම එක්වී තිලුනා සෑසි මුනි ගෞතම ස්වාමී ලෝබලනා සඳෙහි මෙතපා ලෝබලනා සඳෙහි සිංහල සුභාවිත සංගීතයේ මුදුන් මල්කඩසේ අප දකින අප සලකන අප අදහන පණ්ඩිත් අමරදේවයන්ගේ ගීමගේ මන්දාර කුසුමක්සේ සොඳ දුන් ගීතය තමා හැරිස් විජේසිංහයන් දැන් අනුගායනා තබන්නේ. මේ සියලුම ගීත අතරේ මේ ගීතය අපට වෙනම පේනවා, වෙනම ඇහෙනවා. එක වෙනසක් නම් සුවිශේෂීව කිය හැකියි. මේ ගීතය ලියුවේ, ගැයුවේ, තනු හැදුවේ තුන් දෙනෙක් නෙමෙයි. එකම එක් අමරදේවයන් කෙනෙක්. මේ ගීත අසා තමයි හැරිස් විජේසිංහලා ගීත ගයන්න ආසා වුණෙත්, රෝහණ වීරසිංහලා අලුත් ගී හදන්නට හේතු වුණෙත්. යශෝදා, හැරිස් මාමා ඒ ගීතය ගායනකොට අප ලබන්නේ කිලිටි නොවුණු, විච්චූර්ණ නැති, උපමා නැති අහිංසක නිර්මල සතුටක්.
සාක්‍ය සිංහ සසර දිනු බුදු පියා මදිමු සුගත සාක්‍ය සිංහ සසර දිනු බුදු පියා රමණී මන්දාර කුසුම් රමණී මන්දාර කුසුම් කරමින පූජා වැතියෙන මේ ගයා වනිමු සුගත සාක්‍ය සිංහ සසර දිනු බුදු පියා වනිමු සුගත සාක්‍ය සිංහ සසර දිනු බුදු පියා සැප ශාන්ති සැදු මොහඳුර ලොවෙහි බිඳලු මෝක්ෂේ සැප ශාන්ති සැදු මොහඳුර ලොවෙහි බිඳලු සම්බුදු මාගේ සමිදා සිහි කර නැමදා සුගත සාක්‍ය සිංහ සසර දිනු බුදු පියා වනිමු සුගත සාක්‍ය සිංහ සසර දිනු බුදු පියා හැරිස් විජේසිංහ රූගැන්වීමේදී අනස්සක පැතිරෙව්වට ගායනයේදී නම් ගුරුහුරුකම් ලබා ගන්නවා බොහෝම ගරු කරලා නිහතමානී ගුණයකින් හැරිස් විජේසිංහගේ දෑතින් හැඩගැන්වෙන්නත් පිනක් තියෙන්න ඕනෑ වගේම ඔහුට ශිල්පයක් ප්‍රගුණ කරන්නට උදව් කරන්නටත් පින් කරන්න ඕන කියලයි අපට හිතෙන්නේ. පීටර්සන් පටුමගේ ප්‍රියංකර නිවස්නේ එතුමාට කටහඬ පුරුදු පුහුණු කරන්න විශිෂ්ට ගුරුවරයෙකු අප හිතයිෂී නලින් අල්විස් විශාරද ගුරුවරයාගේ පිහිට ලැබෙනවා. අපිස් මහිම දුටු හැරිස් ශිල්පාලය නලින්ට පෙනෙන්නේ කොහොමද? හැරිස් මාමා කියන්නේ ඇත්ත වශයෙන්ම විශේෂ හැකියාවන් වලින් හෙබි පුද්ගලයෙක්. මම ආමන්ත්‍රණය කරන්නේ හැරිස් මාමා කියලා. මට ආමන්ත්‍රණය කරන්නේ පුතා කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මාමා කෙනෙක් පුතෙකුගෙන් ශිල්පය හදාරනවා. ඒකෙන්ම පේනවා ඔහුගේ තියෙන නිහතමානීකම සහ අවංක ගතිය. මම ඊටාම කැමති ඔහු මේ ගීත ගායනා කරලා තියෙන ආකාරය. විශේෂයෙන්ම සිරිබුද්ධ ගයා වැනි අපහසු ගීතයක් බොහොම පහසුවෙන් ඔහු ගායලා තියෙනවා. ඔහුගේ ගායන හැකියාව මේ වෙනකොට හොඳ මට්ටමක තියෙනවා. ඇත්ත වශයෙන්ම ගුරුවරයෙක් හැටියට මට ඒක ලොකු සතුටක්, ලොකු භාග්යක් මෙවන් පුද්ගලයෙකුට ශිල්පය දෙන්න ලැබීම. විදු රසුනේ රැස් විහිදෙන්නා බෝධි මුලේ හිමි වැඩ ඉන්නා. මහබෝධි මුලේ විදුරසුනේ රැස් විහි
මහසත්තුමානෝ විදුරසුනේ වැඩ ඉන්නා මහබෝධි මොලේ විදුරසුනේ රැස් විහිදෙන්නා මහසත්තුමානෝ විදුරසුනේ වැඩ ඉන්නා මහබෝධි මොලේ රාසී සදෙම් ලොසුරනා ගුණ ගීත නාදදී අහසේ සුරංගනා මෝමන රම් රැඟුම් දිදී උදනා සඳෙහි දෙව්ලෝ මල් වැස්ස වහින්නා මහසත්තුමානෝ විදුරසුනේ වැඩ ඉන්නා මහබෝධි මොලේ वैशाख्य चंद्रकांति सुरम मालानी कवि श्री शांति पानाति लोवे एकलोकदी श्री शांति पानाति लोवे एकलोकदी तिलोवे एकलोकदी नवनील पीत आदि बुदुरस विहिदेन्ना भगवात महासत्सव කෙලෙසුන් පරදන්නා මහබෝධි මොලේ සංසාර ජාති ජාති පිරු උතුම් පාරමී गंभीर ज्ञान महिमेन लोनात माहिमी गंभीर ज्ञान महिमेन लोनात माहिमी तुन लोनात माहिमी जगदेश महामंगल विसंगे सुपसन्ना भगवात महासत संबोधि වැඩ ඉන්නා මහබෝධි මොලේ විදුරසුනේ රැස් විහිදෙන්නා මහසත්තුමානෝ විදුරසුනේ වැඩ ඉන්නා මහබෝධි මොලේ මමත් යශෝදත් තව බොහෝ මෙතන සිටින උදවියත් හැරිස් මාමගේ හිතවතුන් සමීපතම සහෝදර සහෝදරයන් හැරිස් විජේසිංහන් වගේම ඔහුගේ ගී මාලාවත් ඔහුගේ ජීවිතය වගේම සුන්දර අන්න එකක් යශෝදා අද මෙතන ඉන්නේ බොහෝ උදවිය මීට සහභාගී වන්නේ ඒ පිවිතුරු ඇසුර නිසා යශෝදා හිතන්නේ කොහොමද මේ හැන්දෑව පිළිබඳ හැරිස් මාමා ජීවිතේ ගන්නේ අපි ජීවිතේ ගන්න විදිහට නෙමෙයි. හැරිස් මාමා ඊටාම ලස්සනට hina වෙන අතරේ හදවතින් අඬන අවස්ථාවක් තියෙනවා. ඒත් ඔහු වෙනුවෙන් නම් නෙමෙයි අනුන් වෙනුවෙන්. රුසියන් සාහිත්‍යකරු තුර්ගියනියෙෆ්ගේ අස්යාගේ මා hina වෙන්නේ මට හැබෑවට මඩන්න ඕන වුණාම කියන කියමන වගේ ජීවිතය කියන්නේ බලාපොරොත්තු වෙන දේ නෙමේ අපිට ලැබෙන දේ. හැරිස් මාමා ඒ වගේ කෙනෙක්. ලැබෙන දේ සතුටින් ගන්න කෙනෙක්. එක දරුවෙකුට දෙන්නෙකුට කියලා සාම්ප්‍රදායිකව තාත්තා කෙනෙක් නොවුනාට දරුවෝ 100,000 ගණනකට තාත්තා කෙනෙක් වගේ යුතුයකම් ඉටු කරන උතුම් වැඩිහිටියෙක්. අපි කාගේ ආශිර්වාදය මැද දැන් ඔහු ගයන්නේ ගයා නිම කර නොහැකි බුදුගුණ. දිලුවග රාජා භවසරි සරලා දිලුවග රාජා භවසරි
ජනිතව මේ ලෝකේ භව දුක සිඳවා බුදු බව ලැබුවේ පිරිනිවනය දැකේ මොනි ගුණ දිලුනේ ලොව තුල රමණී සමසත පැහැදෙමිනේ මල් බර වෙසගේ තෙමගුල සිදු බවලව පිළිගැනුනේ හැපුන් සඳසේ ආලෝකයදී දෙසුවේ අමාදම් රස සලසා භව අන්ධකාරේ මිදුනිය දාලෝ අමාසිසිල් ආලෝක නිසා මුනි ගුණ සිහිවේ දැක සිරි වෙසඟේ මුනි ගුණ සිහිවේ දැක සිරි වෙසඟේ යමු අපි පද මල් වලින් පුදා යමු අපි පද මල් වලින් පුදා තිලෝ අගරාජා භව සැරි සරලා ජනිතව මේ ලෝකේ භව දුක සිඳවා බුදු බව ලැබුවේ පිරිනිවනය දැකේ මෙතෙහි ගුණ කඳ ලොව බිහි කරවා සියලු සතුන් හට සමව බෙදා බලකා පස් පව්වලින් එදා සැම යොමු කර තැබුණි සිසුමග සදා මුනි ගුණ සිහිවේ දැක සිරි වෙසඟේ මුනි ගුණ සිහිවේ දැක සිරි වෙසඟේ යමු අපි පද මල් වලින් පුදා යමු අපි පද මල් වලින් පුදා තිලෝ අගරාජා භව සැරි සරලා ජනිතව මේ ලෝකේ භව දුක සිඳවා බුදු බව ලැබුවේ පිරිනිවනය දැකේ තිලෝ අගරාජා මෞහත් ගුණය දැහැමි චර්යාව අනුන් ගැන කම්පාවන හදින් සිටීම යහපතටම උදව් දීම නරක නොදත්කම ඒ සේරම යහගුණ එකතු කරලා අපි නමක් තියනවා වචන දෙකකින් හැරිස් විජේසිංහ තවත් විදියකින් අපිස් දිවියෙහි මහිම දුටු හැරිස් යශෝදා හැරිස් මාමා මෙතෙක් ගී ගැයුවා අපි දැන් ඉඩ දෙන්නේ ඔහුගේම වචනවලට නේද හැරිස් මාමට වචන නැතුව ඇති මේ සතුට විස්තර කරන්න මහා මෙරක් තරම් ප්‍රාර්ථනා ගොඩ ගහගෙන ඉන්න ලෝකෙක ඔහුට තියෙන්නේ පැතුමක් දෙකක් විතරයි ඒ පැතුම් කිහිපයත් ඊටාම අවිහිංසක යහපත් සුහුඹුල් පැතුම් අධ්‍යාත්මික බොහෝ දේ ලෞකික පසුබිමක විස්තර කරන්න අමාරුයි. ඒත් අපි මේ ඉන්නේ බුද්ධ ස්තූප දාගැබ් පිරිවැරුණු දහම් පියසක. ඒ වගේ සුන්දර පරිසරයක අපි කොහොමද හැරිස් මාමට සවන් නොදී ඉන්නේ? මන්ද අපි දිවියෙහි මහිමේ දුටු හැරිස් තමයි ඔහු. මා පොඩි කල සිටම මේ මං ඉතාමත්ම ප්‍රිය කළ දේවල් තමයි මේ බුදුගුණ ගීත විශේෂයෙන්ම මේ සිරිබුද්ධගයා විහාරය කියන ගීතේ මම ළමෙක් හැටියට මට මතකයි මං රේඩියෝ එකේ ඇහෙනකොට මං දූගෙන ඉල්ල එකට කන්දිය දෙනවා. එතරම්ට මේ සතුටක් ඇති කරනවා.
ඒ වගේම මේ මම මගේ සිහිනයක් සැබෑ වුණාද මන් දන්නේ මට කියන්න තේරෙන්නේ මොකද මට මේ පුදුම හමුවීමක් මගේ ඥාති සහෝදරයක් තමයි මට මේ ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්න යනවා කියලා අනේ මල්ලි මම මෙහෙම තැනකට යනවා කියලා මගේ වියනක්කා කියලා මගේ ඥාති සහෝදරියක්. ඉතින් මං කෝ අනේ අක්කා මාවත් එක්ක යන්නකෝ කියලා තමයි කලා භූමියට ගෙනිච්චේ මාව. ඉතින් එතනදී මම මේ මට නිකන් දරා ගන්න බැරි සතුටක් ආවා මේ මම හිතපු දෙයක් නෙමෙයි මේ කියන එක. නමුත් එතනදී මට හමු වුණා අපේ මේ නලින් නල්බෙස් පුතාව. මට ඉතින් හරිම ආසාවක් ඇති වුණා මේ මම කොහොම හරි මේක ඉගෙන ගන්න ඕන කියලා මේ ගෙදරට ගෙන්නගෙන. නමුත් මම මේ දුරකථනයේ නමතපුවම කිව්වා මම එහෙම කරන්නේ නැහැ කිව්වා. කලා භූමියට නම් කරන්නෙම නැහැ කිව්වා. එතනට එනවා මිසක්. හැබැයි මම කොහොම හරි අතෑරියේ නැහැ. මම දවස් කීපයක්ම මේ කතා කරලා මං කෝ අනේ පුතා මට මේක මේ පිනක් කියලා හිතන්න මට එන්නව නම් හම්බෙන්නේ කරුණාකර මේක ටිකක් සිතලා බලන්න කිව්වා. පස්සේ මේ මට කිව්වා මේ තමන්ගේ බිරිඳ කිව්වා කියලා ඇයි මෙච්චර සතුටක් දක්වන කෙනෙකුට ඇයි ඒක නොකරන්නේ කියලා. කොහොම හරි මගේ නිවසට ආවා. නමුත් මට දැන් නලින් පුතා කියන්නේ මගේ පවුලේ කෙනෙක් හැටියට මට දැනෙන්නේ. ඒ තරමට සමීපයි. ඊට පස්සේ මගේ මේ දයන් මල්ලි කියන්නේ ඉතින් මගේ සුදු මල්ලි කියලා මම කියන්නේ. මේ එයා තමයි මාව අයියා මේ දේ කරනවා නම් ඔබ ආයුත්තේ මෙතනටයි කියලා මාව රෝහණ වීරසිංහ මහත්මයා මගේ රෝහණ මල්ලි මම එතනට ගියා. ඉතින් මාව වැළඳගත්තේ හැම කෙනෙක්ම මේ අපේ දයන්ට දක්වන ඒ ආදරය නිසා මට විශේෂ ආදරයක් දැක්වුවා. මට හරි මේ සතුටට නැදෙන්නත් වෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ මට සංගීතය ඉගෙන ගන්න ඒ ඔක්කොම නලින් පුතායි කියලා දුන්නා වගේම රෝහණ මල්ලි මට අපි මෙතනදි මතක් කරන්න ඕන අපේ ගංගොඩවිල සෝම හිමියන් මම එහෙම ගීතයක් ගයන්න ඕන කිව්වහම මේ හොඳයි හරිස් අයියාට නම් මං ලියන්නම් කිව්වා කියලා පස්සේ මම ඒක ලියලා ගිහිල්ලා මේ පස්සේ මට රෝහණ මල්ලිට ගිහින් දුන්නා මේකට ඉතාමත් නිසි විදිහට මට ඒ කටයුතු සැලසුවා. ඒ අතරදී මට ඒ ගීතය කොච්චර ලස්සනද කියනවනම් ගැඹුරුයි. නමුත් මට කියන්න තරම් මන් දන්නේ ඒ වෙලාවේ මට ඒකේ තියෙන ඒ භක්ති රසය නිසා හෝ ඒවා මට කියන්න හරිය නිකන් සංවේග ගතියක් තිබුණා. පස්සේ මං සෝමහාමුදුරන්ට කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මේ සින්දුව දැන් ඔක්කොම මට රෝහණ මල්ලි ලියලා දීලා තියෙනවා. මේ ගීතය හදලා දීලා තියෙනවා. ඒ වගේම මට මේ ඒ ඩමි එකක් තියලා තියෙනවා සින්දුව කියලත් මම දවසක් දා මේ හාමුදුරන්ට පන්සලට ගිහිල්ලා මගේ රේඩියෝ එකක් ගෙනහිල්ලා දාලා කැසට් එක මං කිව්වා මේ ස්වාමීන් වහන්සේ රෝහණ මල්ලි මේක හරීම ලස්සනට කියනවා. කිසි ප්‍රශ්නයක් නෑ අපි රෝහණ මල්ලිට කියමු කිව්වා කියන්න. පස්සේ මේ හාමුදුරුවෝ කිව්වා කියන බව ලස්සන බව නම් ඇත්ත. නමුත් මම මේක ලිව්වේ හැරිස් අයියටයි කිව්වා. ඒකින්ද හැරිස් අයියා උත්සාහ කරන්න ඕන කිව්වා. ඉතින් මම මේ උත්සාහය දරන්නට මට ඉතාමත්ම ආදරයෙන් කටයුතු කළේ අපි නලින් පුතා. මේ මමට මේ ගොඩක් සංවේදී දේවල්. ඉතින් එතන සිට මම දිගටම මට හැම දෙයකදීම රෝහණ මල්ලි මට ගොඩාක් උදව් කළා. ඒ වගේමයි මට මේ සින්දුව කොච්චර ලියලා දුන්නත් මට කියන්න බැරි කමක් ආවා. මට තනියෙන් කියන්නත් පුළුවන්, ගෙදර කියන්නත් පුළුවන්. හැබැයි මේ පොඩි සබකෝලයක් තිබුණා. කොහේ හරි කියන්න කිව්වම කියන්න බැරි ගතියක්. ඉතින් පස්සේ මේ දයන් මල්ලි කිව්වා ඕකට හොඳ සුරේෂ් මාලියද්ද පුතා තමයි කියලා. ඉතින් මම නිතරම කියනවා අනේ පුතේ සින්දු හැදුවත් සින්දු මොනවා කළත් මාමට කියන්න නම් බෑ කිව්වා පුතා නැත්තම් කියලා මම සුරේෂ් පුතා මේ මාව ඒ තරමට ඒ දේ මාව පොළඹවන්නට එයා පුදුම විදිහක මේ එයාට තියෙන මේ දක්ෂතාවයක් මම කියනවා මේ වෙලාවෙක මතක් කළ යුතුමයි. මොකද මේ එයා තමයි ඒ කටයුත්ත මට ඒ තරමට සතුටින් කරගන්න පුළුවන් උනේ. ඉතින් මේ මට ඕන්ලාක එහෙනම් අහක බලාගෙන ඉන්න මොන්න මම සින්දුව මේ ගහනවා. එනේ මාම කියන්න කියනවා මම කියනවා ඉදිරියට කොහොම හරි කරලා යන්තම් පුරුදුනා. ඉතින් ඒකින් මෙතෙක් දුර ආවා කියන එක මට හරි සතුටුයි. අද පොළොන්නරුවේ මෙවැනි තැනක මේ පූජා භූමියේදී මගේ හිතවත් වූ මගේ ආදරණීය මෞතුමිය
ඇතුළු සියලුම ඥාති මිත්‍රාදී මා වෙනුවෙන් කළ සත්කාරයට බොහෝ පිං. ගෞතම සිරිපාද වඳිමු සමනල කන්දේ අභිනන්දන සැප පතමින සුන්දර නිර්වාණේ සුන්දර නිර්වාණේ. ගෞතම සිරිපාද වඳිමු සමනල කන්දේ අභිනන්දන සැප පතමින සුන්දර නිර්වාණේ සුන්දර නිර්වාණේ. කල්යාණපුරේ නාකැල සිරි ධර්මෙන් පහදා කල්යාණපුරේ නාකැල සිරි ධර්මෙන් පහදා ආකාශතලේ වැඩ සිටි මුනි රාජා එදිනා ආකාශතලේ වැඩ සිටි මුනි රාජා එදිනා බුදු රැස් විහිදා ප්‍රාතිහාර්ය පැසඳ පානේ බුදු රැස් විහිදා ප්‍රාතිහාර්ය පැසඳ පානේ රයිනෝ හිමිදිනු පාද වඳිමු පතමින මොක්ෂේ අමර සිරි දැරු මොක්ෂේ. ගෞතම සිරිපාද වඳිමු සමනල කන්දේ අභිනන්දන සැප පතමින සුන්දර නිර්වාණේ සුන්දර නිර්වාණේ. සමන් දෙවියන් සිත් සේමතිලෝනා තුන්ගුණති සමන් දෙවියන් සිත් සේමතිලෝනා සිරිපාද තබා ඉඳුනිල් මිනි මුදුනේ එදිනා සිරිපාද තබා ඉඳුනිල් මිනි මුදුනේ එදිනා ලෝවාසිදනන් සාදු නදින පූජා පාලා ලෝවාසිදනන් සාදු නදින පූජා පාලා රයිලෝ හිමිදිනු පාද වඳිමු නිවන් පතාලා සිරි නිවන් පතාලා. ගෞතම සිරිපාද වඳිමු සමනල කන්දේ අභිනන්දන සැප පතමින සුන්දර නිර්වාණේ සුන්දර නිර්වාණේ. ගෞතම සිරිපාද වඳිමු සමනල කන්දේ අභිනන්දන සැප පතමින සුන්දර නිර්වාණේ සුන්දර නිර්වාණේ. අපි පින් බොහෝ කරනවා. පිනට එකතු වෙනවා. සහභාගී වෙනවා. පින් පෙද්දෙනවා. පින් පතනවා. පින්කම් කරනවා. පින් පතනවා වගේම පින් කළ උදවිය අපිට හමු වෙනවා. පින්බර භූමියක පුලතිසි පඬිවරයා පරාක්‍රමබාහු විජයබාහු නරවිරු සැරිසැරූ මේ පින්බර භූමියක සිට ඔබට පින්බර හෙට දවසක් පතනවා. අපිස් දිවිය පසක් කළ හැරිස් සහෘදයා වෙනුවෙන් ඔබට පින්. සිරි බුද්ධගයා විහාරේ වඳිනේමු මොක්ෂ පතාලා සිරි බුද්ධගයා විහාරේ වඳිනේමු මොක්ෂ පතාලා